මම ඉතින් මේ වැඩේනේ මම වැඩවල් ගන්න බොහෝම අඩුවෙන් සාමාන්‍ය මම වැඩකට අත ගහන්නේ ඉතාලම කලාතුරකින් මමත් ඒ කිව්වට කම්මැලි. කම්මැලි කියන එකෙන් මම අදහස් කරේ මම අත ගහපු වැඩවලට ජීවිතේට කම්මැලියක් නෑ. මම වෙන මොනවා හරි වැඩකට අලුත් වැඩකට මම කම්මැලි. අලුත් වැඩකට මම කම්මැලි. මම සාමාන්‍ය අලුත් වැඩවලට කම්මැලි. මොකද මම ඒ අලුත් වැඩේ ගත්තත් උදාහරණයක් ගත්තා නිකන් සාමාන්‍ය වාහනේ කාර්යයක් ගත්තා මම කාර්යයක්වත් සෝදන්න මම කැමති නෑ. මම මේ වැඩේට අත ගහන්න කැමති නෑ. මට අත ගැහුවොත් ඕකේ තියෙන හැම වැලි කැටයක් ගානෙම ඔක්කොම අයින් කරලා පිළිවෙලට ඔක් ගන්න ඕන. මම ඒකට කැමති නෑ. මට ඒක බෑ හිත කරන්න. නැත්තම් ඒකෙන් අද ගේ අතු ගන්න පුළුවන්. මම කලින් දවසක් මම ගේ අතු ගන්නවා. මම ගේ අතු ගාදී කුණු දශමයක් මම ගේ ඇස්සේ තියන්නේ නෑ. මම අතු ගන්න හැබැයි කලාතුරකින් කම්මැලි මම මේ වැඩේට කම්මැලි වෙන්න හේතුව කම්මැලි කියන එක නෙමෙයි. කම්මැලි වෙන්න හේතුව මට ඔය වැඩේ තිතෝටම කරගන්න බැරි වුණොත් මට ඒ වැඩේ කරන්න බෑ. ඒ නිසා මම වැඩේට බැසොත් මම ඒක ස්ථීරම ඒ විදිහට කරනවා. හොඳ ලක්ෂණයක්ද නරක ලක්ෂණයක්ද කියන එක මම දන්නේ නැහැ. හැබැයි උඹලා ගනින්කෝ ඔකේ හොඳ ලක්ෂණේ තොපිට වෙන වැඩ තියෙන්න බෑනේ. මට ගේ අතු ගන්න වැඩ තියෙනවා. සාධාරණයි. ඉතින් මම ගේ අතු ගන්න එක ප්‍රශ්නයක් නෙවෙයිනේ. මොනවා කරත් ප්‍රශ්නයක් නැහැනේ. මම හදිසි අවස්ථාවක හාල් විතරක් මට ගරලා මිලිපේ ගරන්නේ නැහැනේ දැන් හාල් වතුර තියන්න පුළුවන්. මම වතුර විනාඩි 5ක්වත් මම වතුර හරියට මෙතෙන්ට තිබ්බා මම ඕක මැනලා හැම තැනම මට හාල් වලට වතුර තියන්න ගියා මට පුදුම කේස් එක තමයි ඇයි හාල් අර සමතල වෙන්නේ නැනේ ගානට මම ওই ටික ඔක්කොම ඉස්සලා සමතල තැනක් හොයා ගන්නවා. එතන තියලා මම ඔක්කොම ගානට මෙහෙම කරලා හැම තැනම මනිනවා. මම දැන්ට කරන දේ මට සාමාන්‍ය පුළුවන් මට වෙන උයන එකක් කරන්න බෑ. පුළුවන් නම් මම ඒක කරනවා. කියන්නේ මට ඒක අර අවස්ථාවක් ඉතින් ඇවිල්ලා නැහැනේ. ඒ නිසා නෑ. නමුත් ඔය හාල් දාන එක මම හොඳට කරනවා. බත්තර දාන්න පුළුවන් මට හොඳට. ඒ මනිද්දි මං හැමතැනම ඔය ඇඟිලි පුරුකට ටිකක් පහලින් වගේ කියන කතාවක් කියන එක වලට වෙනස්ුත් වෙනවනේ. හරියටම හැමතැනම අඩුම 10 12 සැරයක්වත්. ඔය මේ දැන් ඇඟට කරරවට ඒක මම ඔය කිව්වේ. ඒක කරලා මං හැබැයි තිතට ඒක කරනවා. කවදාවත් මගේ අතින් වතුර වැඩි වෙලත් නැහැ අඩු වෙලත් නැහැ. එහෙම වෙන්නේ නැහැ. ඒක මං කරනවා. හැබැයි මම මේකට අත ගහන්නේ නැහැ. ඒකට අත ගහන්නේ. උයන එකට අත ගහුවා මම ඕකත් ගානට කරනවා. වෙනකොට අත ගහනවට ඉතාලම අඩු ප්‍රමාණ ටියුට් එකකට මේ වැඩ තිතට ඒකට අත ගහන්න එපා මං අනිවාර්යයෙන්. ඒක කරාම මං ඒකේ හැම සිවුම් දෙයක්ම හොයනවා. ඒක පැත්තෙන් බලලා සතුටු වෙන්න ඕනේ. මේ කතාව YouTube එක හරහා එළියට යනවා නම් ඒ පොරටෝක් නේ පොරටෝක්. ඒවට කියන්නේ පොරටෝක් කියලානේ. වටින් ගොඩින් කයික වියනවා තොපි කරන්නේ ඕකනේ. තොපි හානිත් හැම රෙද්දටම අත ගහනවා මේක විතරයි හරියට කරන්නේ නැත්තේ. මම ඒකේ අනිත් පැත්ත කියන්නේ මම අනුකරණය කිරීමක්වත් නේ ගුරු අනුකරණය කර ප්‍රශ්නයක් නේ. හොඳ දෙයක් වෙන ගත්තර කමන්නේ නේ. මම ඉතාලම අඩු වැඩ කොටසක් මම මගේ ජීවිතේ කරන්නේ. මේක තමයි මගේ පළවෙනි දේ. මම ඒක හරියටම කරනවා. මම ඉරි කෑල්ලක්වත් මම කියනවා මේක ඉරි කෑල්ලක්වත් මම ගහනවා මම සැලකිල්ලෙන් ගහන්න කියලා. මේ නෝට් එකක් ලියුවා. මම හොත්ත පිළිවෙලට මම මේ නෝට් එක මේකේ කිසි අඩුපාඩුවක් අංශු මාත්‍ර ප්‍රශ්නයක් නොවෙන්න මම ඕක මේකම තමයි. බොහෝම කලාතුරකින් වෙන වැඩවලට අත ගහලා තියෙනවා. ඒ අත ගහන වැඩේ මම හැබැයි හරියට කරනවා. මේක දැන් ඔන්ලයින් එකට මේ සෙට් වෙනකොට මම පිළිවෙලට හොද්ද තියෙන ඔක්කොම වැඩ ටික දාලා මම ගහන්න පිළිවෙලට හැමදේම